vlog channel. ඉතින් මම අද අරන් ඉන්නේ AAT certificate එක ගත්ත දවසේ ලස්සන මතක ටිකක්. මම මේ certificate එක ගත්තේ නම් 2025 7 වෙනිදා. ඒත් මම channel එක පටන් අරන් තිබ්බේ නැති නිසා සහ channel එකක දානවා කියලා idea එකක් තිබ්බේ නැති හින්දා වීඩියෝ එහෙමනම් තියෙන්නේ පොඩ්ඩයි. ඒත් මං හිතාගත්තා මටම දවසක මතකයක් විදිහට මේක තියෙයි කියලා වීඩියෝ එකක් හදලා දාන්න ඕනි කියලා. ඉතින් මේක මගේ ලයිෆ් එකේ තිබ්බ හීනවලින් එකක්. අවුරුදු 1.5ක් මහන්සි වෙලා කැපකිරීම කරලා ලබාගත දෙයක් තමයි මේක. මොකද අපිට කිසිම දෙයක් නිකන් ඉඳලා හම් වෙන්නේ නැහැ. කොහොම වුණත් අවසානයේ මගේ හීන දැකපු ඒ දවසට මං ආවා. මයි අපේ ඉස්කෝලේ යාළුවෝ 3 දෙනෙකුයි විතරයි අපේ ඉස්කෝලෙන්ම හිටියේ මේකට යන්න. ඉතින් අපි කතා වෙලා වාහනයක් අරගෙන එදා උදේම පිටත් වුණා. මෙහෙන් යද්දි පාන්දර 5ට වගේ ඇති. ඉතින් මේ තියෙන්නේ මං යන ගමන් යහුව ෆොටෝස් වගේ. කොහොම හරි අපි වෙලාවට ටිකක් කලින් BMICH එකට ආවා. ඊට පස්සේ උදේට කාලා හැම අපි ඇතුළට ගියා. අම්මයි තාත්තයි දෙන්නටම ඇතුළට යන්න දුන්නේ නැති හින්දා අප්පච්චි එළියේ ඉඳලා අම්මා මාත් එක්ක යන්න ආවා. ඉතින් අවුරුදු 1.5ක් තිස්සේ එක්සෑම්ස් ලියලා නිදි මරාගෙන හීන දැකලා මේ වෙනුවෙන් ඒ දවස අද කියලා හිතෙනකොට ඒ හැඟීම පුදුමාකාරයි. ඒ සතුට කියන්න බැරි තරම්. ස්කූල් කාලෙම A level ලියන්නත් කලින් BMICH එකේ රෙඩ් කාපට් එක උඩින් යන්න වාසනාව ලැබෙනවා කියන්නේ ඒක පුදුම සතුටක්. ඊටත් වඩා අම්මගේ අප්පච්චිගේ ඇස්වල තිබ්බ සතුට දකිනවා කියන්නේ ඒකත් මගේ වාසනාව. මොකද ඒ දෙන්න මන්වෙන් පුදුමාකාර කැපකිරීමක් කරා. ඉතින් මං ගිහින් බලාගෙන හිටියා මගේ සර්ටිෆිකේට් එක කොයි වෙලාවෙද ගන්න කියලා. ඉවසිල්ලක් නැතුව මම බලාගෙන හිටියේ ඒ වෙලාවෙ දැනෙන හැඟීම මට වචන වලින් කියන්න බැරි තරම්. කොහොම හරි ඔන්න මං සර්ටිෆිකේට් එක ගන්න වෙලාවත් ආවා. ඇත්තටම මේ වෙලාවේ මට සතුටට ඇඬුණා. මේ පුංචි කෙල්ල ගොඩක් ලොකු ඇචීව්මන්ට් එකක් කරා කියලා මට හිතුණා. ඉතින් මගේ මේ අවුරුදු 1.5 ඇතුලේ මට මොන වගේ දේවල් වලට ෆේස් කරන්න වුණාද කියලාත් මං කියන්නම්. මොකද මං හිතනවා ඒක මේ වීඩියෝ එක බලන කෙනෙක්ට උනත් උදව්වක් වෙයි කියලා. මම AAT එක පටන් ගත්තේ ඇත්තටම හම්බෙන් වගේ. මොකද after O level අනාගතය ගැන කිසිම plan එකක් නැතුව හිටියේ. අම්මා තමයි මට AAT class ගැන කියන සෙමිනාර් එකක් ගැන කිව්වේ. මං ගත්තටම කිව්වා අම්මා මැස් කරන්න ඉන්න මට AAT මොකටද ඕව වැඩක් නැහැ කියලා. ෆයිනලි අම්මා වින් කරා. එයාගේ choice එක මගේ choice එක වුණා. හැබැයි මට මේ දේ හින්දා වැරදුනේ නම් නැහැ. AAT first එක කිසිම ප්‍රශ්නයක් නැතුව class ගිහින් කරලා 4A's ගන්න මං second එක වගේම third එක කරන්න self studies. මගේ යාළුවා පවා කිව්වා third එක කරන්න යද්දි A levels එක කරන්න අමාරුයි. ඒ හින්දා third එක කරන්න එපා කියලා. ඒත් මට මං ගැන තිබ්බ විශ්වාසය නිසාම මම පටන් ගත්ත දේ අවසානයේ වෙනකම් කරන එක තමයි මගේ ටාගට් එක උනේ. A level උත් එක්ක AAT බැලන්ස් කරන එක ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි, අමාරුයි. ඒක මම දන්නවා. මොකද අමාරුයි කියලා හිතන වාර ගොඩක් තිබුණා. ඒත් කවදාවත් අතාරින්න හිතුවේ නැහැ. එක්සෑම් ලඟ වෙලා මුළු දවසම පාඩම් කරලා පැය 2ක් නිදාගෙන ආයෙ වැඩ කරපු දවස් තිබුණා. දෙයක් ලබා ගන්න ඕනිකම තියෙනවා නම් ඒක මොන දේ කරලා හරි අචීව් කරගන්න පුළුවන් වෙන්න ඕනි කෙනෙක්ට. මොකද ඉගෙන ගන්න දෙයක් කවදාවත් නාස්තියක් වෙන්නේ නැහැ අපේ ජීවිතේට ආයෝජනයක් නිසා. මෙයා මට හම්බුනේ කොළඹ වලින්. අප්පාච්චිගෙන් මට හම්බුන gift එක තමයි ඉතින් මේ ඉන්නේ. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට සුබ දවසක්.